ලංකාවේ බෞද්ධ ස්තූපයේ ආශ්‍රිතව දක්නට ලැබෙන සුවිශේෂ නිර්මාණ කිහිපයක් පිළිබඳව මේ පාඩමේදී ඔබගේ අවධානය යොමු කරනවා. මේ පාඩමේදී අපි කතා කරන කරුණු චිත්‍ර විෂයේ ඉදිරි පාඩම් වලටත් අවශ්‍ය වෙන නිසා මේ පිළිබඳව ඔබගේ විශේෂ මතකයක් තිබිය යුතුයි. ස්තූපය කියන්නේ මොකක්ද? එහි වැදගත්කම කුමක්ද? එහි විශේෂ අංග මොනවාද ආදී කරුණු පිළිබඳව මම මීට කලින් පාඩමකදී කතා කළා. ඔබට මතක ඇති. එහිදී අප ස්තූපය හඳුනාගත්තේ බෞද්ධ විහාරස්ථානයක පිහිටි විශේෂතම ආගමික ගොඩනැගිල්ල ලෙසයි. බුදුන් වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් හෝ පාරිහාරික භාණ්ඩ තැන්පත් කර ඉදිකරන නිසා එහි ආගමික වටිනාකමත් ඉහළයි. එම පූජනීය බව නිසාම ස්තූපය පොළොව මට්ටමින් තරමක් උසට විශේෂ මළුවක පිහිටන ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සමචතුරස්‍රාකාරව නිර්මාණය කර ඇති එම මළුව සලපතල මළුව නමින් හඳුන්වනවා. ඊට පිටතින් වැලි අතුරන ලද මළුවකුත් නිර්මාණය කරලා තිබෙනවා. ස්තූපය විශාල නම් මෙම මළු විශාලව නිර්මාණය කළ යුතුයි. එම මළුවලට පිවිසුන අයගේ ආරක්ෂාව සඳහා මළු වටා පවුරු ඉදිකර තිබෙනවා. මේ සියල්ලට අලංකාර කැටයම් යොදමින් කලාත්මක වටිනාකමක් එක් කිරීමටද අතීත ඉංජිනේරුවන් හා කලාකරුවන් සමත් වුණා. අපි දැන් බලමු ස්තූපේ නම් සුවිශේෂ නිර්මාණ සැලැස්මට එකතු කරන ලද අනෙකුත් නිර්මාණාංග මොනවද කියලා. ඔබ මේ දකින්නේ ඉහළ මළුවට පිවිසීම සඳහා ඉදිකරන ලද පඩිපෙළක්. කළු ගලින්ම කළ නිර්මාණයක්. මේ වගේ පඩිපෙළක් ඉදිකිරීමේදී එහි කල් පැවැත්ම ශක්තිමත් බව මෙන්ම එහි යනෙන්නන්ගේ ආරක්ෂාව තහවුරු වනසේ ඉදිකළ යුතුයි. ඒ පිළිබඳ විද්‍යාත්මක දැනුමසේම එයට එක් කළ යුතු ආගමික හා කලාත්මක වටිනාකම් පිළිබඳවද හොඳ අවබෝධයක් එකල ඉංජිනේරුවන්ට හා කලාකරුවන්ට තිබූ බව මේ පඩිපෙළ නිරීක්ෂණය කිරීමෙන් ඔබටත් හඳුනාගත හැකියි. දැන් අපි පඩිපෙළට සම්බන්ධ නිර්මාණාංග කිහිපය හඳුනා ගනිමු. දැන් ඔබ මෙවැනිම පඩිපෙළක පින්තූරයක් අලවලා ඔබ දැන් හඳුනා ගන්නා නිර්මාණ එකින් එක නම් කරගන්න. මේ නිර්මාණ පිළිබඳව ඉදිරියේදී සවිස්තර ලෙස ඉගෙනගත හැකි නිසා දැනට නම් කරගත්තාම ඇති. මේ තියෙන්නේ පඩිපෙළ පාමුලම තියෙන නිර්මාණාංගය. මෙය හඳුන්වන්නේ සඳකඩ පහණ නමින්. මෙම වචනයේ පහණ යන්නේ තේරුම පාෂාණ කියන එකයි. ඊළඟ ඡායාරූපයේ තියෙන්නේ ලංකාවේ ලස්සනම කැටයම් තියෙන සඳකඩ පහණයි. එය හොඳින් නිරීක්ෂණය කරන්න. මේ සෑම සඳකඩ පහණක්ම මේ වගේ ලස්සනට කැටයම් කරලා නැති බවත් ඔබ මතක තියාගත යුතුයි. එක් යුගවලදී හෙළ කලාකරුවන් විසින් ඔවුන්ගේ දක්ෂතාවන් අනුව සඳකඩ පහණ විවිධ ආකාරයේ කැටයම් යෙදමින් නිර්මාණය කර තිබෙන ආකාරය ඔබට දක්නට ලැබේවි. ඒ වගේම රහතන් වහන්සේලා වැඩ සිටියේයි සැලකෙන මිහින්තලා පුදුබිමේදී කිසිම කැටයමක් නැති සරල චාම් සඳකඩ පහන්ද ඔබට දැකගත හැකියි. මේ නිර්මාණ තිබෙන තැන්වලට ගියාම ඒවා හොඳින් නිරීක්ෂණය කරන්න ඉගෙන ගන්න. අපි ඊළඟට හඳුනගන්නේ මුරගල නම් නිර්මාණය. පඩිපෙළ පාමුල සඳකඩ පහණට දෙපසින් තමයි පිහිටුවලා තියෙන්නේ. මේ මුරගලේ නිරූපණය වෙන්නේ නාගරාජ රූපයක්. රූපයේ හිස වටා ඒ සලකුණු තිබෙනවා. දකුණු පැත්තේ ඡායාරූපයේ තියෙන්නේ අනුරාධපුර යුගයේදී නිර්මාණය වූ ලස්සනම මුරගල විදියට සැලකෙන අනුරාධපුර රත්න ප්‍රාසාදයේ මුරගලයි. ඒ වගේ තැන්වලට ගියාම මේ නිර්මාණ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්න. අපි ඊළඟට හඳුනගන්නේ පඩිපෙළ දෙපස තියෙන අත්වැලක් වගේ නිර්මාණය. එය හඳුන්වන්නේ කොරවක් ගල නමින්. මකර මුවකින් විහිදෙන ගිනි දැල්ලක් හා සිංහ රූපයක් එකතු වෙලා තමයි කොරවක් ගල නිර්මාණය වෙලා තියෙන්නේ. සෑම තැනකම තියෙන කොරවක් ගල් එක හා සමානව නිර්මාණය වෙලා නැහැ. එක් කාලවලදී නිර්මාණය වූ කොරවක් ගල් වල විවිධ වෙනස්කම් දකින්න ලැබෙනවා. පඩිපෙළ නැගලා ස්තූපය ළඟට ගියාම මල් පූජා කරන තැන තියෙන තොරණ වගේ නිර්මාණය තමයි මේ. මෙය හඳුන්වන්නේ වාහල්කඩ නමින්. ආයක කියන නමත් භාවිතා කරනවා. මේ තියෙන්නේ රුවන්වැලි සෑයේ වාහල්කඩක්. මේ වගේ වාහල්කඩ 4ක් ස්තූපේ වටා නිර්මාණය කර වෙනවා.
මේ වගේ නිර්මාණ ලංකාවෙම දකින්න තියෙන්නේ කිහිපයක් පමණයි. ඔබ මිහින්තලේ ගිය වෙලාවක ලංකාවේ පැරණිම වාහල්කඩ කණ්ඨක චෛත්‍ය අසලදී ඔබට දැකගත හැකියි. මේ තියෙන්නේ අනුරාධපුර ථූපාරාම ස්තූපයේ ඡායාරූපයක්. ඔබට පෙනෙනව නේද මේ ස්තූපය වටා ගල් කණු පේලි කිහිපයක් තිබෙනවා. අතීතයේදී ස්තූපය ආවරණය වන පරිදි ඉදිකර තිබූ ගොඩනැගිල්ලක නටබුන් තමයි ඒ. කුඩා ස්තූපවලට පමණයි ඉදිකරලා තියෙන්නේ. වෘත්තාකාර ලෙස ඉදිකරන ගොඩනැගිල්ලක්. ස්තූපයේ මළුවත් වෘත්තාකාර ලෙස තමයි නිර්මාණය කර තිබෙන්නේ. දකුණු පැත්තේ තිබෙන රූපවලින් ථූපාරාම වටදාගය අතීතයේදී තිබෙන්නට ඇතැයි සැලකෙන විදිය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත හැකියි. ඊට අලංකාර ගොඩනැගිල්ලක් ලෙස අතීතයේදී තියෙන්නට ඇති.